අද කතාව ටිකක් වෙනස්. අද කතා කරන්නේ නින්ද ගැන. උදේට නැගිටලා ඉස්කෝලේ යන්න පුංචි ඔයාලා නැගිටින්නේ වැඩි කැමැත්තෙන් නෙවෙයි කියලා අපි දන්නවනේ. ඉස්කෝලේ යන්න අකමැති නෑ. හැබැයි නින්දෙන් අවදි වෙන්න අකමැති. නේද? ඉතින් ඔන්න අද කතාව ගතටත් සිතටත් නැතුවම බැරි නින්ද ගැන. නින්ද මගින් බලාපොරොත්තු වෙන ප්‍රධානතම දේ තමයි කායික මානසික සුවතාවය. වයසත් එක්ක නිදාගත යුතු වෙලාව වෙනස් වෙනවා. පුංචි ඔයාලා නම් දවසකට පැය 9ත් 12ත් අතර වෙලාවක් නිදාගන්න ඕනි වුණාට වැඩිහිටි අයට නම් පැය 6ත් 8ත් අතර කාලයක් නින්දට වැය කිරීම ප්‍රමාණවත් කියලා තමයි වෛද්‍ය නිර්දේශවලට අනුව සඳහන් වෙලා තියෙන්නේ. ඇත්තටම වෛද්‍ය විද්‍යාත්මකව සඳහන් කරපු නින්දේ ප්‍රධාන අවධි 4ක් තියෙනවා. පළවෙනි එක තමයි පළමු අවධිය. මේ අවධියේදී අපි සැහැල්ලු නින්දකට වැටෙනවා. ඒ වගේම පහසුවෙන් අපිව අවදි කරන්න පුළුවන්. දෙවැනි අවධිය තරමක් ගැඹුරු නින්දකට අපි යොමු වෙනවා වගේම අවදිවීමට තියෙන ඉඩකඩ අඩුයි. ඒ වගේම මේ අවස්ථාව වෙනකොට අපේ සිරුරේ උෂ්ණත්වය පහළ බහිනවා. හදවතේ ගැස්ම සහ ආශ්වාස ප්‍රාශ්වාස, ඒ කියන්නේ හුස්ම ගැනීම සහ පිටකිරීම මන්දගාමී වෙනවා. අනෙක් කාරණය තමයි සිරුරේ මස් පිඩු සැහැල්ලු වෙනවා. ඒ වගේම මේ කාරණා නිසා වටපිටාව ගැන තියෙන සංවේදීතාව අඩු වෙලා යනවා. ඔන්න ඊළඟට තියෙන නින්ද 3 වෙනි අදියර. මේ අවධිය තමයි ගැඹුරු නින්දකට අපි යමු වෙන්නේ. ඒ කියන්නේ අපිව අවදි කරන්න අපහසුම අවධිය. එහෙම වෙන්නේ ඇයි කියලා දන්නවද? ඒ තමයි අපේ ශරීරයට පිටතින් එන කිසිම උත්තේජනයකට අපේ මොළය ප්‍රතිචාර දක්වන්නේ නැති හින්දා. මොළය ප්‍රතිචාර දක්වන්නේ නැහැ කියලා කියන්නේ ඒ කාලය ඇතුළත අපේ සම්පූර්ණ ශරීරයම අලුත් වැඩියා කිරීමට කාලය යොදවනවා. ශෛල වර්ධනය කරනවා, මස්පිඩු අලුත් වැඩියා කරනවා, රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරලා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සිදු වෙනවා. ඒ නිසාම අපිට අලුත් දවසකට උද්‍යෝගයෙන් යුතුව මුහුණ දීමට අපේ ශරීරය සූදානම් කරනවා. අන්න ඒක තමයි නින්දේ 3 වෙනි අදියරේදී වෙන්නේ. නින්දේ 4 වෙනි අවධිය කියලා කියන්නේ අපි සිහින දකින අවධිය. මේ අවධියේදී සිරුරේ ක්‍රියාකාරීත්වය අඩු වුණත් අපි අවදි වෙලා ඉන්න වෙලාවට වගේම හොඳට මොළේ ක්‍රියාකාරී මට්ටමක පවතිනවා. ඒ වගේම 3 වෙනි අවධියේදී අඩු වුණු ශරීරයේ උෂ්ණත්වය, හද ගැස්ම, හුස්ම ගැනීමේ වේගය නැවත වැඩි වීමට පටන් ගන්නවා. ඒ වගේම විශේෂම දේ තමයි අපගේ සිහින වලින් අපගේ මොළය අලුත් වැඩියා කරනවා. මනසට ආතතියක් ඇති කරපු දේවල් අපේ මනසින් මකා දමලා ප්‍රබෝධමත් මනසකින් අලුත් දවසකට මුහුණ දෙන්න අපිව සූදානම් කරනවා. ඉතින් මේක තමයි අපේ ගතසිත සුවපත් කරන අපිට නැතිවම බැරි අපේ නින්දේ ප්‍රධාන අවධි 4. ඉතින් ඔයා දන්නවද සූබර නින්දක් අපිට වැදගත් වෙන්නේ ඇයි කියලා? සිරුරේ ප්‍රාණවත් භාවය ඇති කරන්න, සිරුරේ ශක්තිය වැඩි දියුණු කරන්න, බෝන් නොවන රෝග සෑදීම අඩු කරන්න, ප්‍රතිශක්තිය වැඩි දියුණු කරන්න, මතක ශක්තිය වැඩි දියුණු කරන්න. විශේෂම දේ සිතේ සතුට ඇති කරන්නත් මේ නින්ද අපිට වැදගත්.
හැබැයි ඉතින් එහෙමයි කියලා දවසේ හැම වෙලාවකම නිදාගන්න හොඳ නෑ. හොඳේ? මතකනේ වෙලාව? කුඩාම දරුවෙක් නම් දිනකට පැය 9ත් 12ත් අතර ප්‍රමාණයකුත්, ලොකු දරුවන් සහ වැඩිහිටියන් දවසකට පැය 6ත් 8ත් අතර ප්‍රමාණයකුත් නිදාගත්තාම හොඳටම ප්‍රමාණවත්. ඉතින් අද දවසේ මම ඔයාලට කියලා දුන්නේ ගතටත් සිතටත් නැතුවම බැරි නිින්ද ගැන. එහෙනම් ගිහින් එන්න. සුබ දවසක්.